iPhone 14 Pro ෆෝන් එකක් තමයි අද අපිට අවිලා තියෙන්නේ. මේක බෑක් ග්ලාස් එක ට්‍රැක් වෙලා තියෙන්නේ. බැටරි ඉදෙමලා තියෙනවා. අපි මේක බැලුවා කලින් බෑක් ග්ලාස් එක චේන්ජ් කරලා තියෙනවා වෙන තැනකින්. ඒ කිව්වොත් ඩිස්ප්ලේ එක මොනවත් ගලවන්න නැතුව මාරු කරලා තියෙනවා. කස්ටමර් දුන්නේ ඇවිල්ලා දැන් අපි බෑක් ග්ලාස් එක ගලව ගත්තා. කලින් දාපු එකක් ඉඳලා රේසියෙන්ම. ඊට පස්සේ අපි දැන් මේක බැලුවම ඔයගොල්ලන්ට පේනවා ඇති ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා. ෆෝන් එක රීස්ටාර්ට් ඉෂුව එකකුත් තියෙනවා. බලද්දී පැනික් රිපෝට් එකේ පැනික් ඇනලයිසර් එක දාලා බලද්දී පැනික් වෙලා තියෙන්නේ ෆෝන් එක. ඊට පස්සේ අපි ක්‍රමවත් දැන් බැටරිය චේන්ජ් කරන්න ඕනේ. ඒ හින්දා අලුත් බැටරියක් අපි මේකට ෆික්ස් කරනවා. ඒ හින්දා කස්ටමර්ගේ ඔරිජිනල් බැටරි එකේ තියෙන පරණ සෙල් එකම මේකට දාලා දාද්දි තමයි එතකොට අර unknown part කියන මැසේජ් එක එන්නේ නැතුව තියෙන්නේ. ඊට පස්සේ දැන් අර unknown part මැසේජ් එක අයින් කරත් මේකේ අර 75 වගේ තමයි මේකේ තිබුණේ හෙල්ත් එක සාමාන්‍ය සර්විස් තිබුණේ. කස්ටමර් කිව්වා සර්විස් වෙන්නේ නැතුව මට ජෙනුයින් 100 හරි නැත්නම් සර්විස් පෙන්වන්නේ නැති විදිහට හදලා දෙන්න කියලා. එහෙම හදනවා නම් ටැග් ඔන් ෆ්ලෙක්ස් එකක් තියලා තමයි මේක කරන්නත් ඕනේ. ඊට පස්සේ මම කස්ටමර්ට කියලා දුන්නා පැහැදිලි කරා. කස්ටමර් ඒකට තමයි කැමති උනේ ගොඩක් දුරට. ඒ හින්දා ඒ ප්‍රොසෙස් එකත් අපි මේකෙන්ම හදලා ඉවර කරනවා. ඊට පස්සේ දැන් මේකේ ඉෂුව එකක් තියෙනවා, පැනික් ඉෂුව එකකුත් තියෙනවා. දැන් ඒකත් අපි කොහොමද රිකවර් කරගන්නේ කියලා ඒකත් අපි බලනවා. ඒ පැනික් එක ආවේ කියලා බලද්දී කලින් ග්ලාස් රිප්ලේස්මන්ට් කරද්දී ඒගොල්ලන් අතින්ම ඩැමේජ් මොනවාරි වෙලා තියෙනවා. ඒ අතර බැටරි එකත් ඉදෙමලා තියෙනවා. ඒ හින්දා එක්සර්සයිස් එකක් ඩැමේජ් වුණේ හින්දා තමයි කස්ටමර් මේම ඉවසගෙන බොහෝ දුරට ෆෝන් එක යූස් කරලා තියෙන මෙච්චර දවස්. නමුත් කාලයක් තිස්සේ යූස් කරලා කස්ටමර්ට බැරිම තරම් තමයි මේ ෆෝන් එක අරගෙන අපි ගාවට ආවේ. දැන් අපි මේක ක්‍රමවත් විදියට අපි හදනවා. ඕගොල්ලන්ටත් මේ වගේ ට්‍රේනින් වෙන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න. අපි තමයි මොබිඩොක් ලංකා. ඔය ෂොප් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිව කන්ටැක්ට් කරන්න. නැත්නම් මේ ෆීල්ඩ් එකට අලුත් එක්කෙනෙක් නම් ඒත් කමක් නැහැ. අපිව කන්ටැක්ට් කරන්න. අපි විදිවත්ව කියලා දෙනවා. මේ දැන් අපි ඔක්කොම ෆික්ස් කරලා ඉවරයි. ඒකට ෆ්ලෑෂ් කරලාත් ඉවරයි අපි. ෆ්ලෑෂ් කරන සිස්ටම් එකක් තියෙනවා. ඒකත් එක්ක ෆ්ලෑෂ් කරලා ඉවරයි අපි. දැන් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට කිසිම එරර් මෙසේජ් එකකුත් unknown part එකක් නැහැ. හරියටම බැටරි පර්සන්ටේජ් එකත් හරියට පෙන්වන්න වගේ හදලා තියෙන්නේ 98 වගේ හදුවා. අලුත්ම බැටරිය තමයි. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ කරගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න.